ප්‍රේමවන්තේනි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබට සුබ පැතුම්. ඉතින් අද දවස කොහොමද? ඔබ අධෛර්යමත් වෙලාද? එහෙම නැත්නම් ඔබ මානසික පීඩනයෙන් ඉන්නවද? ඔබේ හදවතට මොනවා හරි බලපාපු දෙයක් නිසා යාඥා කිරීමට නොහැකියිද? ඔබට ඇත්තටම යාඥා කරන්න අවශ්‍යයි. නමුත් ඒක කරන්න බෑනේ. ඔබ අසනීපෙන් සිටිනවද? සමහර විට ඔබ කියනවා ඇති මම යාඥා කරමින් ස්වාමින් වහන්සේ කෙරෙහි බලා සිටිනවා. නමුත් වෙනසක් දැනෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ඔබ ගොඩක් අධෛර්යමත් තත්වයක තමයි සිටින්නේ. මේ නිසා තමයි අද මාතුලින් දෙවියන් වහන්සේ ඔබට කතා කරන්නේ. මගේ දුවේ පුතේ අධෛර්යමත් වෙන්න එපා. යාඥාවෙන් නම් වෙහෙසටපත් වෙන්න එපා. මොකද අනිවාර්යෙන් ඔබේ යාඥාවට පිළිතුරක් තිබෙනවා. යේසුස් වහන්සේ ඔබගෙන් මේ ආකාරයට අසනවා. බලන්න යෙරමියා 31:25. මක් නිසාද මම විඩා වූ ආත්මය ප්‍රාණවත් කළෙමි. ශෝක වෙන සියලු ආත්මද සෑහීමට පැමිණවීමි. මොකද්ද මේ වෙහෙස? එහෙම නැත්නම් ශෝකය? ඔබ හිතනවා ඇති ඔබ ගොඩක් මහන්සි වෙලා ඉන්නේ. ඔබට දුකයි. ඒ වගේම අධෛර්යමත් වෙලා ඉන්නේ. කාගේවත් දිරිගැන්වීමක් දැනෙන්නෙත් නැහැ. ඉතින් හැමදේම එපා වෙලා ඉන්නේ. සුද්ධ ලියවිලි යාඥාව පවා ඔබට දැනෙන්නේ නැහැ. මේ නිසා තමයි ස්වාමින් වහන්සේ මෙසේ පවසන්නේ. මම ඔබව ශක්තිමත් කර නැවත පුරවන්නේ. මොකද දෙවියන් වහන්සේ මාව ඔයාව අතහරින්නේ නැහැ. අපි අධෛර්යමත් වුවහොත් උන්වහන්සේ අපව නැවත ධෛර්යමත් කරනවා. උන්වහන්සේ අපව අමතක කරන්නේ නැහැ. ඒකට හේතුව තමයි මගේ දෙවියන් වහන්සේ. ඔයාගේ දෙවියන් වහන්සේ කිසි දිනකත් වෙහෙසටපත් වෙන්නේ නැහැ. උන්වහන්සේ අපව ශක්තිමත් කරනවා. ඉතින් මේ දවසේ ස්වාමින් වහන්සේ ඔබ සමග කතා කරන්නේ ඒ නිසයි. උන්වහන්සේ කියන්නේ මගේ දුවේ පුතේ ඔබ අධෛර්යමත් වී ඉන්නවා නම් ඔබ වෙහෙසටපත් වී සිටිනවා නම් මම ඔබව පුරවාලන්න. දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයන්ගෙන් අපව පුරවාලන විට අපේ අධෛර්ය, වෙහෙස, ශෝකය සියල්ල වෙනස් වෙනවා. අපට නව දිරිගැන්වීමක් ලැබෙනවා. මම ඒක බොහෝ අවස්ථාවන් වල දැක තිබෙනවා. සමහර විට දින 2-3ක් යාඥාවෙන් දිරිගැන්වීමක් නොලැබෙන වෙලාවට කලින් දවස්වල දෙවියන් වහන්සේට යාඥා කරලා උන්වහන්සේගේ අභිමුඛයේ සිටින විට දැනුණු ප්‍රීතිය දැන් දැනෙන්නේ නැහැ වගේ ඔබට හිතෙනවා. ඉතින් මේ නිසා වෙහෙසටපත් වෙලා මානසික පීඩාවෙන් අමාරුවෙන් ඉන්න වෙලාවක් වෙන්න ඕනේ. එවිට තමයි ස්වාමින් වහන්සේට අපි කියන්න ඕනේ ස්වාමීනි මට යාඥා කිරීමට හදවතක් දෙන්න. මට සුද්ධ ලියවිලි කියවන විට ඒවා තේරුම් ගැනීමට ඔබ වහන්සේගේ සුද්ධ ආත්මය දෙන්න. මම වුණත් මේ වගේ අවස්ථාවන් ආපුවාම යාඥා කාමරේ වාඩි වෙලා ඔහේ කාලය ගත කරලා තියෙනවා. ඉතින් උන්වහන්සේ ගැන සිතලා නිහඬව සිටිනවා. මොකක්ද මට වෙලා තියෙන්නේ කියලාවත් මට දැනුනේ නැහැ. මාව දිරිගන්නන තුරු මම උන්වහන්සේගේ පාමුල වාඩි වී සිටියා. එවිට ටික වෙලාවකින් උන්වහන්සේගේ සුද්ධ ආත්මයෙන් මාව පූර්ණ වුණා. මා ටිකෙන් ටික ප්‍රශංසා කිරීමට පටන් ගත්තා. අන්‍ය භාෂා වලින් කතා කරා මම උන්වහන්සේගේ ආත්මයෙන් පිරෙන්නට පටන් ගත්තා. ශුද්ධාත්මයන් වහන්සේ තුල මා පිරෙන විට අධෛර්යමත් වීම, වෙහෙස, දුක සියල්ල නැති වෙලා මා තුල ප්‍රීතියක් පැමිණෙනවා. ඉතින් මේ වගේ අමාරු අවස්ථාවන් වලදී ස්වාමින් වහන්සේ මාව අතහැරියේ නැහැ. ඔබ අතහරින්නෙත් නැහැ. ඔබ හිතනවා නම් ඔබ අමතක කර තිබෙනවා කියලා උන්වහන්සේට යාඥා කරන්න. උන්වහන්සේ අපව අතහැරියේ නැහැ. අපි උන්වහන්සේ තුල ඇදහිල්ලත් උන්වහන්සේ තුල තිබෙනා විශ්වාසයත් අත නොහැරිය යුතුය. ඔබට කිසිවක් සිදු නොවේ යයි සිතුනත් ස්වාමින් වහන්සේ අපව අමතක නොකරන බව සිහි තබා ගත යුතුයි. සමිදානන් වහන්සේ ආබ්‍රහම්ට පොරොන්දුව දුන් පසු ආබ්‍රහම් ඉතා සතුටින් පිටව ගියා. ඔහු සිතමින් සිටියේ ස්වාමින් වහන්සේ මාගේ පරම්පරාවට ආශිර්වාද කරන බවයි. නමුත් වසර කිහිපයක් ගත වූ විට කිසිවක් සිදු නොවන බව ඔහුට වැටහුණා. ඔහු සෑම වසරකම යම් දෙයක් සිදුවේ යයි අපේක්ෂා කරත් කිසි දෙයක් සිදු වුණේ නැහැ. ඉතින් ඔන්න අධෛර්යමත් වීමට හොඳ හේතුවක්. නමුත් දිනක් සමිදානන් වහන්සේ ඔහුට කතා කළා. ආබ්‍රහම් බිය නොවන්න. මම ඔබේ පලිහයි. ඔබේ අතිමහත් ශ්‍රේෂ්ඨ විපාකයයි. ආබ්‍රහම් සතුටු වුණාද? ආබ්‍රහම් හිතුවේ ස්වාමින් වහන්සේ මාගේ පලියද? ස්වාමින් වහන්සේ මට කතා කරනවා නම් ඔව් ඔබ මට දෙන්නේ කුමක්ද? ස්වාමිනී කෝ මට දෙනවා කියපු දරුවෝ බලන්න සමිදානන් වහන්සේ ඔහුට දුන්න පොරොන්දුවත් ආබ්‍රහම් දෙවියන් වහන්සේගෙන් අහන දේ. නමුත් සමිදානන් වහන්සේ තවමත් ප්‍රීතියෙන් ආබ්‍රහම්ට කතා කරමින් මම ඔබ වෙනුවෙන් සිටිමි ආබ්‍රහම්. මම ඔබේ ශක්තිය සහ පලිහයි. නමුත් සමිදානන් වහන්සේ මේ දේවල් පවසලා පිටව ගියේ නැහැ. මොකද ආබ්‍රහම් දෙවියන් වහන්සේ හමුවීමට පැමිණ විට උන්වහන්සේ ශ්‍රේෂ්ඨ බවත් උන්වහන්සේ ඔහුගේ පලිය බවත් දන්න නමුත් ඔහුගේ පොරොන්දුවේ ප්‍රමාදය පිළිබඳව ඔහු අධෛර්යමත්ව සිටියා.
ඇත්තෙන්ම ස්වාමින් වහන්සේ තේරුම් ගන්න දෙවි කෙනෙක්. ඉතින් ඒක නිසා තමයි දෙවියන් වහන්සේ කිව්වේ ආබ්‍රහම් නැගිටින්න. ඔබේ කූඩාරමින් එළියට එන්න. දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට අහස පෙන්වා තරු ගණන් කර මෙතරම් ප්‍රමාණයකින් නුඹේ පරම්පරාව වැඩි කරන බවයි. ඉතින් ආබ්‍රහම් වහාම දිරිමත් වුණා. ඔහුට නැවතත් මොහොදු වෙරළේ වැලි ගණන් කරන්න පුළුවන්ද කියලා ඇහුවා. කොහොමද ස්වාමින් වහන්සේ ඔබෙන් ඒක ඇහුවා? මේ වැලි ආකාරයටම ආබ්‍රහම්ගේ පරම්පරාව වැඩි කරන්න උන්වහන්සේ පොරොන්දු වුණා. මේ ආකාරයට තමයි දෙවියන් වහන්සේ උන්වහන්සේගේ පොරොන්දුව අලුත් කර නැවත ආබ්‍රහම්ට දිරිමත්කමක් ලබා දුන්නේ. ඒ තමයි අපේ ස්වාමින් වහන්සේ. අපි අධෛර්යයටපත් වූ විට උන්වහන්සේ නැවතත් උන්වහන්සේගේ පොරොන්දු මතක් කර දෙනවා. මේ නිසා ඔබත් ධෛර්යමත් වෙන්න. උන්වහන්සේ නිතරම කියන්නේ දුවේ පුතේ නැගිටින්න, ශක්තිමත් වෙන්න. මම ඔබ වෙනුවෙන් ඉන්නවා. ඉතින් දෙවියන් වහන්සේ වෙත එන්න. මම දැන් ඔබ ගැන යාඥා කරනවා. ස්වාමීනි, මේ පුතා දුව අධෛර්යයටපත්ව වෙහෙසටපත්ව සිටින නිසා ඔබේ බලය ඔවුන් මත තැබුව මැනව. ඔවුන්ගේ කලකිරීම, ඔවුන්ගේ දුක මගේ යේසුනේ ඔබ වහන්සේගේ කල්වාරි කුරිසය මගින් ප්‍රීතියට පරිවර්තනය කළ මැනව. ඔවුන් වෙත ඔබ වහන්සේ දෙන්නා වූ ශක්තිය, ඒ ප්‍රේමය නිසා ස්තුතියි ස්වාමිනි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. ආමේන්.